කන්ද උඩරටේ ගම්මානයක වසර ගණනාවක් තිස්සේ කිසිවෙකු නොසිටින පැරණි නිවසක් තිබුණා. ඒ නිවසට කළු නිලාවේගේය කියලා නමක් වැටුනේ හේතුවක් තිබුණා. මැදියම් රැට ඒගේ කවුළුවකින් සුදු ඇඳුමක් ඇඳපු කාන්තා දිස්වනවා කියලා දිනක් නවරැකියාවකට ගමට ආපු සඳුන් කියන තරුණයෙක් ඒගේටම කුලියට යන්න තීරණය කළා. ගම්වැසියෝ ඔහුට අනතුරු ඇඟවුවත් සඳුන් හිනාවෙලා ඒ වනුසලකා හැරියා. පළමු රෑ නිහතමානයි, දෙවෙනි රෑත් එහෙමයි. නමුත් තුන්වෙනි රෑ මැදියම් පායිවිතා. කුරුළු හඬත් නතර වුණා. හෙමින් ලී පඩි පෙලෙන් පාපියවර හඬ සඳුන්ගේ හදවත වේරගෙන් දඩබද වුණා. ඔහු දොර ඇලා බලද්දී කවුළු ආසල හිස පහලට වැටුණු දිගු කෙස් සුදු සාරියකින් සැරසුණු කාන්තාවක් මාව මතකද? ඇගේ හඬ සීතල සුළඟක් වගේ සඳුන් කතා කරන්න උත්සාහ කළා. නමුත් සම්දයක්වත් එළියට ආවේ නැහැ. යළඟ දවසේ උදේ ගම්වැසියෝ ගෙයට ගියපොල් සඳුන් කවුළුව අසලම මැරිලා. මුහුණේ තිබුණේ එකම වාක්‍යයක් ලියන් කලුණු ඇතියක්. මම තවම මෙතනයි අදට මැදියම් රැට. කළු නිලාවේගේ කවුළුවකින් සුදු සාරියක් දිස්වනවා කියලා ගම්වැසියෝ කියනවා. like another has comment karana channel ek subscribe karana.